හොඳයි සුබ දවසක් RC Green Group අපි අද ඇවිල්ලා ඉන්න බොරගස් වලට කලිමුත් අපි ආවා අමිල මල්ලිගේ green house එක අපි හදන්න. දැන් ඒක හදලා ඉවරයි. ඊට පස්සේ දැන් අපි වගාව අපි හදන්න තමයි අද ඇවිල්ලා ඉන්නේ. ඉතින් දැන් අපි අද පොඩි නගරකුත් ඇල්ලුවා. පොඩි 8:05 දා නගර තිබ්බේ. අපේ අමිල මල්ලි එනකොටත් හදලා තිබ්බේ. ඉතින් පැල හදන්නේ අපි අද මාධ්‍යට යොදාගන්න තියෙන්නේ කොහොබත් ඒ වගේම ටිප්ස් කැට කරදායිය තාම තමයි මේ විදිහට මාධ්‍ය හදාගෙන තියෙන්නේ ඒ වගේම මේ මාධ්‍ය හදාගන්න කලින් අපි මුලින්ම මාධ්‍ය හදාගත්ත ඊට පස්සේ ජලය අපි යොදලා මේ මාධ්‍ය පිරිසුදු කර ගන්න ඕනේ මුලින්ම ඊට පස්සේ කැල්සියම් ග්‍රෑම් එකක් කාලයක වැටෙනසේ වතුර ලීටරයකට හදාගෙන අපි මේක වක් කරලා තියෙනවා ඒ වගේම කැප්ටෝන් යොදලා තියෙනවා මේ වගේම ඊට පස්සේ කුරේට භාවිතා කරලා තියෙනවා ඊට පස්සේ තමයි අපි මාධ්‍ය මේ විදිහට හදාගෙන තියෙන්නේ දැන් අපි අද පැල ඉන්දන දවස පැලයක් ඉන්දනකොට යාළුවනේ පැලේ කඳ මේ විදිහට නිරෝගී පැල අපි හදාගෙන තියෙනවා මේ ඉන්ද්‍රා කියන වර්ගයේ බෙල් පෙපර්ස් එකේ රතු පාට ප්‍රභේදය තමයි අපි අද වගා කරන්නේ පැලයක් ඉන්දනකොට මේ ආකාරයෙන් ඉන්දන්න ඕනි ගොඩක් යට කරන්න නැහැ යාළුවනේ ගොඩක් යට කරොත් එහෙම මේ කඳට හානි වෙනවා ඒක නිසා මේ අනිවාර්යයෙන් මේ කඳේ මෙන්න මේ තැන් අපි ගොඩක් ආරක්ෂා කරගන්න ඕනේ මොකද මේක හානි වුණොත් එහෙම හිට යන රෝගය එනවා ඒ නිසා ගොඩක් යට කරගන්න නැතුව මෙන්න මේ විදිහට මෙන්න මේ කොහොමත් කැටේ යට වෙන විදිහට තමයි අපි මේක ඉන්දන්න ඕනේ ඊට පස්සේ මේ විදිහට නිවරදි ඉන්දනට පස්සේ කැප්ටන් භාවිතා කරලා කඳට ස්ප්‍රේ එකක් කරන්න ඕනේ මොකද දිලීර හානියක් යම්කිසි හානියක් සිදු වුණොත් එහෙම ඒක නැති වෙනවා කැප්ටන් යොදාවට පස්සේ ඒ විදිහට තමයි අපි අද බොරගස්සල අපි නිර්මාණය කරපු හරිතාගාර පද්ධතියේ වැඩ කටයුතු අපි පටන් ගන්න තියෙන්නේ දැනට අපි මේක පේලි කරලා නැහැ යාළුවනේ පේලි කරන්නේ නැත්තේ අපි පොඩ්ඩක් එක ළඟ තියලා අපිට සාත්තුව පොඩ්ඩක් කරගන්න පුළුවන් එක ළඟ තිබ්බට පස්සේ පොඩ්ඩක් පැලේ ඉස්සුනාට පස්සේ අපි මේක ග්‍රවුන්ඩ් කවර් එකකින් වසලා අපි මේක ප්ලේ කරන්න ඕනේ ඉරිවලකට දැනට අපි කම්බි රැහන්නේ ඇදලා තියෙන්නේ අඩි දෙකෙන් දෙකට වගේ රැහන් ඇදලා තියෙනවා පරතරය 2.5ක් පේලි පරතර 2.5ක් වෙන විදිහට අපි අඩි දෙකෙන් දෙකට පැලයක් පොට් එක තියන්න පුළුවන් විදිහට තමයි නිර්මාණය කරලා හදලා තියෙන්නේ මේකේ පැල 600ක් තමයි අපි හදන්න බලාපොරොත්තු වෙන්නේ දැන් මේ විදිහට අද පැල ඉඳලා කැප්ටන් භාවිතා කරලා අපි තව දින දෙකකින් පසුව අපි මේකට පොහොර භාවිතා කරනවා ඉතින් මූලික පොහොරක් වශයෙන් අපි මූලික පොහොර වර්ග 3ක් භාවිතා වෙනවා ඉතින් මූලික පොහොර වශයෙන් 10 52යි 10 ඒ වගේම 30යි 10යි 10 ඇල්බර්ට් පොහොර කැල්සියම් භාවිතා කරනවා ඉතින් මේ පැල 600ක වගාව ඊළඟට මේ පොහොර භාවිතා කරනවා මේක දැන් පැලේ ගොඩක් පොඩි ඒක නිසා අපි මූලික පොහොර භාවිතා කරද්දී වැඩි පොහොර භාවිතා කරන්නේ නැහැ පැලයකට ග්‍රෑම් 0.25 ග්‍රෑම් 0.5 වගේ අතර තමයි අපි භාවිතා කරන්න පොහොර ඒක නිසා මේක පැල 600ට අපි මුලින්ම ග්‍රෑම් 300ක් තමයි මේ පැල 600ෙන් භාවිතා කරන්නේ ඒ වගේම අපි දින දවසක් කර දවසක් පොහොර භාවිතා කරන්න පුළුවන් මොකද එතකොට සාමාන්‍ය පොහොර ඉතිරියකුත් වෙනවා නමුත් අපි දැන් මේක පැල පොඩි නිසා අපි දවස ගානේ පොහොර භාවිතා කරනකොට පොඩි පැලේ පොඩ්ඩක් අර වතුර ගතිය වැඩි වුණාට පස්සේ පොඩ්ඩක් කහ ගතියක් තියෙන ඒ නිසා සතියක් වුණා අපි පැලයට පොහොර භාවිතා කරන්නේ දවස ගානක් භාවිතා කරන්න ඕනේ ඒ විදිහට තමයි මේ පොහොර වර්ග හතරම ග්‍රෑම් 300 වගින් ග්‍රෑම් 5ක් වැටෙනසේ තමයි මූලික වශයෙන් අපි මාසයක් පමණ පොහොර භාවිතා කරන්නේ මාසෙන් පසු අපි පොහොර ෂෙඩියුල් එක පොඩ්ඩක් වෙනස් වෙනවා ඒ වෙනස් ෂෙඩියුල් එකත් එක්ක අපි හමු වෙමු තව සතියකින් විතර සතියකින් විතර මේ වගාවේ කොහොමද වර්ධනය කියලා වර්ධනයත් එක්ක වීඩියෝ එකක් අරන් එන්න එතකන් අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න RC Green Group එක එකතු වෙන්න ඒ වගේම RC Green Group page එක තියෙනවා ඔයාලට පුළුවන් ඒකත් එකතු වෙන්න ඔයාලට උසස් තත්ත්වයේ හරිතාගාර නිර්මාණය කරගන්න පුළුවන් ඒ වගේම වගා දැනුම සඳහා අපේ Green Group page එකත් වගේම RC Green Group
YouTube channel එක subscribe කරන්න, share කරන්න ඔයාලට පුළුවන්. අපි නැවතත් සතියකින් පමණ මේක වර්ධනයත් එක්ක අපි වීඩියෝ එකක් ගෙනත් දෙන්නම්. එතකන් සියලු දෙනාට සුබ දවසක්.